හායි මම වෛද්‍ය නිශාන්ත නිරුන්දනිය. අද මම කතා කරන්නේ බොහෝ දෙනෙක් කතා වෙන ග්ලූකලාවන ශිල්පීන් අතර ජනප්‍රිය ග්ලූටතයෝන් පිළිබඳ. අපි බලමු මොකද්ද මේ ග්ලූටතයෝන් කියන්නේ කියලා. ඒ වගේම දැන් ග්ලූටතයෝන් අපි ඇඟට ඇතුළු කරගන්න සප්ලිමන්ට් විදියට උත්සාහ කරනවා. ඒ ආකාර කිහිපයක් තියෙනවා. ටැබ්ලට් විදියට ග්ලූටතයෝන් ගත්තොම ඒකේ ඇඟට අවශෝෂණය කර ගැනීමේ හැකියාව ගොඩක් අඩුයි. ග්ලූටතයෝන් ආහාර මගින් ලබා ගන්නත් පුළුවන්. ග්ලූටතයෝන් කියන සප්ලිමන්ට් එක රූපලාවන්‍ය ශිල්පීන් අතර බොහොම ජනප්‍රියයි. ග්ලූටතයෝන් කියන සප්ලිමන්ට් එක Federation of Drug Administration වලින් සහතික කරලා නැහැ. ඒක ඩ්‍රග් එකක් විදිහට යූස් කරන්න අනුමැතියක් දීලා නැහැ. ඔබ ග්ලූටතයෝන් ඉන්ජෙක්ෂන් විදිහට භාවිතා කරනවා නම් එය ලබාගත යුත්තේ වෛද්‍යවරයෙකුගේ පූර්ණ අධීක්ෂණය යටතේ. හායි මම වෛද්‍ය නිශාන්ත නිරුන්දනිය. අද මම කතා කරන්නේ බොහෝ දෙනෙක් කතා වෙන ග්ලූකලාවන ශිල්පීන් අතර ජනප්‍රිය ග්ලූටතයෝන් පිළිබඳ. අපි බලමු මොකද්ද මේ ග්ලූටතයෝන් කියන්නේ කියලා. ග්ලූටතයෝන් කියන්නේ අපේ ඇඟේ ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් නැත්නම් ඇන්ටිඔක්සිඩන්ට් එකක්. මේක ඇත්තටම අපේ ස්වාභාවිකවම අපේ ඇඟේ නැචරලි හැදෙනවා liver එකේ. එතකොට මේක හැදිලා තියෙන්නේ ඇමයිනෝ ආම්ල 3ක් එකතු වෙලා ග්ලූටමින්, සිස්ටීන් and ග්ලයිසින් කියන ඇමයිනෝ ඇසිඩ් 3 එකතු වීමෙන් තමයි ග්ලූටතයෝන් හැදලා තියෙන්නේ. මේ ග්ලූටතයෝන් වල මූලික කාර්යය වෙන්නේ අපේ ඇඟට ඇතුළු වෙන අපේ ඇඟේ හැදෙන අපේ ඇඟට පිටින් ඇතුළු වෙන විෂ හරණය කරන අතර අපේ සෛල ඩැමේජ් වෙලා තියෙනවා නම් ඒව රිපෙයාර් කරනවා. ඒ වගේම ග්ලූටතයෝන් මගින් අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දියුණු කරනවා, අපේ ඇඟේ රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව වැඩි කරනවා, අපේ වයසට යාමේ ශීඝ්‍රතාවය අඩු කරනවා. ඒ වගේම මොළය හાર્ට් එකේ ක්‍රියාකාරීත්වයට වැදගත් වෙනවා. ඇන්ටිඔක්සිඩන්ට් අපේ ඇඟේ හැදෙන ඇන්ටිඔක්සිඩන්ට් විටමින් E, විටමින් C වල ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කිරීමට ග්ලූටතයෝන් වැදගත් වෙනවා. ග්ලූටතයෝන් මගින් අපේ ඇඟේ එනර්ජි ශක්තිය හදන එක වැඩි කිරීමටත් උදව් වෙනවා. ඒ වගේම දැන් ග්ලූටතයෝන් අපි ඇඟට ඇතුළු කරගන්න සප්ලිමන්ට් විදියට උත්සාහ කරනවා. ඒ ආකාර කිහිපයක් තියෙනවා. ග්ලූටතයෝන් ගන්න පුළුවන් මුඛයෙන් ගන්න පුළුවන් ටැබ්ලට්ස් විදියට, සමහරක් අය කැප්සූල් විදියට ගන්න පුළුවන්, ලිපිඩ් ෆෝම් එකෙන් ගන්න පුළුවන්, ඉන්ජෙක්ෂන් විදියටත් අපේ ඇඟට ග්ලූටතයෝන් ගන්න පුළුවන්. ටැබ්ලට් විදිහට ග්ලූටතයෝන් ගත්තොම ඒකේ ඇඟට අවශෝෂණය කර ගැනීමේ හැකියාව ගොඩක් අඩුයි. ඒ වගේම ලික්විඩ් විදියට හරි කැප්සූල් විදියට ගත්තොත් ග්ලූටතයෝන් අවශෝෂණය කර ගැනීමේ හැකියාව වැඩි. හොඳම අවශෝෂණයක් හා ඉක්මනින් ඇඟට ඇතුළු වන ක්‍රමයක් විදියට තියෙන ඉන්ජෙක්ෂන් විදියට ග්ලූටතයෝන් ඇතුළු කර ගැනීම. ග්ලූටතයෝන් ආහාර මගින් ලබා ගන්නත් පුළුවන්. මූලිකම සල්ප වැඩිපුර තියෙන ආහාරවල ග්ලූටතයෝන් තියෙන ප්‍රමාණය වැඩි. උදාහරණ විදිහට ගත්තොත් බ්‍රොකොලි, ගාලික් නැත්නම් සුදුලූණු, නිවිති, බිත්තර වගේ ආහාරවල ග්ලූටතයෝන් තියෙන ප්‍රමාණය වැඩි. ග්ලූටතයෝන් කියන සප්ලිමන්ට් එක රූපලාවන්‍ය ශිල්පීන් අතර බොහොම ජනප්‍රියයි. ඒකට හේතු වෙලා තියෙන්නේ විශ්වාස කරනවා අපේ සමෙහි පැහැය වැඩි කරගන්න පුළුවන් කියලා. බොහොමයක් අය ග්ලූටතයෝන් ඉන්ජෙක්ෂන් විදියට භාවිතා කරනවා හමේ පැහැය වැඩි කරගන්න. ග්ලූටතයෝන් වලින් ඇත්තටම හමේ මෙලනින් වර්ණකය හදන එක අඩු කරලා ඇඟේ පැහැය ලබා ගන්න පුළුවන්. හැබැයි මේක తాවකාලිකයි. දැන් ඉන්ජෙක්ෂන් විදියට භාවිතා කරාම ෂෝට් ටර්ම් නැත්නම් කිටි කාලීන විදියට භාවිතා කරලා සුද ගන්න පුළුවන්. ඒ දීර්ඝ කාලීන විදියට ඉන්ජෙක්ෂන් භාවිතා කරොත් ඒවා අපේ ඇඟට සයිඩ් ඉෆෙක්ට්ස් ඇති කරනවා. බඩේ කැක්කුම, එහෙම නැත්නම් වමන යන ගතිය, බඩ කැළතෙන ගතිය, ඊට අමතරව ඇලර්ජික් වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට දීර්ඝ කාලීනව ග්ලූටතයෝන් ඉන්ජෙක්ෂන් භාවිතා කිරීම තුළින් අපේ අක්මාවට ඒ වගේම වකුගඩු වලට හානි කරන්න පුළුවන්. ග්ලූටතයෝන් වලින් පර්මනන්ට් සුවයක් ලැබෙන්නේ නැහැ, తాවකාලිකයි. ග්ලූටතයෝන් කියන සප්ලිමන්ට් එක Federation of Drug Administration වලින් සහතික කරලා නැහැ. ඒක ඩ්‍රග් එකක් විදිහට යූස් කරන්න අනුමැතියක් දීලා නැහැ. ඔබ ග්ලූටතයෝන් ඉන්ජෙක්ෂන් විදිහට භාවිතා කරනවා නම් එය ලබාගත යුත්තේ වෛද්‍යවරයෙකුගේ පූර්ණ අධීක්ෂණය යටතේ. අද අපි කතා කරේ ග්ලූටතයෝන් පිළිබඳව. ඔබට යම් ගැටලුවක් තියෙනම් කමෙන්ට් කරන්න, තව කෙනෙකුට දැනගන්න ෂෙයා කරන්න. අපි මෙවැනිම හරවත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.